මගේ ආදරණීය යාළුවෝ හැමෝටම යහපත පෙරණු ලස්සන දවසක් වේවා. ඉතින් අද උදේ කව්පි කාලම අපි දවස පටන් ගත්තා. ඉතින් බබාට කව්පි ටිකක් හදලා දුන්නා. මෙන්න බලන්නකෝ උදේම මේ අපේ ෂැඩෝ බෝයිව අපි නාවනවා. ඉතින් මෙයා නම් හරි හොරා නාන්න කොහොම හරි ඉතින් උදේම අල්ලගත්ත නාවන්න. ඊට පස්සේ ඉතින් පහුගිය දවස්වල අපිටත් ගස් වැටුණා. ඉතින් මේ කුරුඳු ගහක් කැඩිලා තිබුණා. ඉතින් මේ අපේ අම්මා ආපු වෙලාවක ඒ කුරුඳු ටික රැහැලා වේල ගන්න තමයි දැන් මේ හදන්නේ. තරම පුංචි ගහක් ඉතින් සෑහෙන්න ටිකක් තිබුණා. ඉතින් යාළුවනේ අද ටිකක් කාර්ය බහුල දවසක්. මොකද අද මේ ඕඩර් එකක් තියෙනවා මට. හෙට තමයි ඕඩර් එක තියෙන්නේ. ඉතින් ඒකට අද රෙඩි වෙනවා. දැන් මේ බඩු ටික එහෙම ගෙනල්ලා මම ඉතින් මේ රෝල්ස් කට්ලට් ටික හදලා ෆ්‍රීසර් කරගන්න හදන්නේ. එතකොට මට හෙට උදේ 8:30ට තමයි ඕඩර් එක දෙන්න තියෙන්නේ. මම ඉතින් අද දවසේ මේ ටික හදලා ෆ්‍රීසර් කරගන්නවා. එතකොට මට උදේට මේ ටික බදින්න විතරයි තියෙන්නේ. ඉතින් ඕඩර් එකට තියෙන්නේ කට්ලට් 50යි, රෝල්ස් 50යි, සෑන්ඩ්විච් 50යි. ඉතින් ඔයාලත් මොනවා හරි කරන්න ඕනේ කියලා හිත ගෙදරට වෙලා ඉන්න ගෘහිණියක් නම් ඔයාලටත් පුළුවන් මේ වගේ දෙයක් පටන් ගන්න. ඇත්තටම මමත් මේ මගේ පුංචි බිස්නස් එක පටන් අරගෙන දැන් අවුරුදු 2ක් වගේ වෙන්නේ. ඉතින් හැම වෙලාවෙම මේ ඕඩර්ස් එක බිසි වෙන්නේ නැහැ මම. මොකද බබත් එක්ක ඉතින් එහෙම කරන්න අමාරුයි. නමුත් මාසෙට 3-4ක් වගේ ඕඩර්ස් එනවා. ඉතින් ඔය බබාලගේ නර්සරි වල කොන්සර්ට් එකකට ඒ වගේ ඕඩර්ස් එනවා. ඉතින් මේ විදිහට ඉතින් මම කලින්ම ලෑස්ති වෙනවා. කලින්ම ලෑස්ති වෙලා ඉතින් මේ ඕඩර්ස් කරනවා. ඇත්තටම ඉතින් ගෙදරට වෙලා අපි නිකන් ඉන්නවට වැඩිය මොනවා හරි දෙයක් කරනවා නම් අපිට ඉතින් ඇත්තටම හස්බන්ඩ්ට පුංචි හරි හයියක් වෙන්න පුළුවන්නේ. ඉතින් අද මේ ආර්ථිකයත් එක්ක ඉතින් ඇත්තටම කොච්චර තිබුණත් මදි. පුංචි දෙයක් වුණත් සෑහෙන්න ඉතින් ගණන්. ඒ නිසා ඉතින් මේ වගේ මොනවා හරි දෙයක් ගෙදර ඉඳලම අපිටත් කරන්න පුළුවන් නම් ඉතින් වටිනවා. ඉතින් මම ඉස්සරහට ඔයාලත් එක්ක බෙදා ගන්නම් කොහොමද මම මේ ඕඩර්ස් වලට රෙඩි වෙන්නේ, ඒ දේවල් කොහොමද කරගන්නේ කියලා. ඉතින් දැන් මේ රෝල්ස් කට්ලට් වල මිශ්‍රණය තමයි මම මේ හදාගන්නේ. කරපිංචා, ලූණු, අමු මිරිස් ඒ වගේ ටික ටෙම්පරාදු කරගන්නවා. ඒකට කහ, තුරපහ කුඩු ටිකක්, කෑලි මිරිස්, ගම්බිරිස්, ලුණු ඒව තමයි දාන්නේ. ඉතින් ඊට පස්සේ අල ටික තම්බාගත්ලා පොඩි කරගත්ත අල ටිකක් දාලා ඊට පස්සේ සැමන් වලින් තමයි අද මම හැදුවේ. මොකද මේ දවස්වල ටිකක් මාළු මිලෙන් අධිකයි. නැත්තම් මං මාළු වලින් හදනවා මුලින් කලින් හැදුවා මාළු වලින්. දැන් මේ දවස්වල ටිකක් වැඩි හින්දා ගන්න මම අද සැමන් තමයි මේ ඕඩර් එකට පාවිච්චි කළේ. සැමන් වලත් ජැක් මැකරල් කියන එක තමයි ගත්තේ. මොකද මේ එක හොඳයි. ඉතින් ඔය විදිහට දැන් මිශ්‍රණය හදා ගන්නවා. මේ මිශ්‍රණය යාළුවනේ හොඳටම මික්ස් වෙන්න ඕනේ. එතකොට අර රස හැම තැනම එක විදිහටක් තියෙනවා. අර කට්ලට් වගේ දේවල් නැත්තම් බෝල කරගන්නකොට කට්ලට් එක බදිද්දිත් පැලෙන්න බලනවා. ඒ නිසා හොඳින් මිශ්‍රණය හදා ගන්නවා. දැන් මේ රෝල්ස් බැටර් එක තමයි හදාගන්නේ. ඉතින් පාන් පිටි වලට ලුණු ටිකක් දාලා වතුර දාලා බ්ලෙන්ඩ් කරගන්නවා. තෝස්සේ මිශ්‍රණයක් වගේ එනකන්. ඊට පස්සේ ඉතින් අපි තෝස් එක වගේ හදාගෙන මේ වගේ මැදි අයිනෙන් තියලා මිශ්‍රණයෙන් කොටසක් ඒක මේ විදිහට දෙපැත්තෙන් නමලා රෝල් කරගන්නවා. මේක ඉතින් ඇත්තට හරි පහසුයි කරගෙන යනකොට. ඉතින් ওই විදිහට මම ඔය ටිකක් කරගත්තා.
යාළුවනේ රෝල්ස් ටික හදාගෙන ඉවරයි. කට්ලට් ටිකත් බෝල කරගත්තා. දැන් තියෙන්නේ බිස්කට් කුඩු වලින් කෝට් කරගන්න. ඉතින් අර විදිහට පාන් පිටි බැටේ එකම රෝල්ස් ටික තවරලා ඊට පස්සේ බිස්කට් කුඩු වල කෝට් කරගන්නවා. මම නම් එක සැරේ කෝට් කරන්නේ දෙසරයක් කරන්නේ. ඒක ටිකක් කවරය හයිය වෙනවා. ඉතින් ওই විදිහට ඒ ටික කරගෙන මම බොක්ස් වලට දා ගන්නවා. ෆ්‍රීසර් කරන බොක්ස් ටිකටම දා ගන්නවා එක සැරේ. ඊට පස්සේ ටික ෆ්‍රීසර් කරගන්නවා. එතකොට උදේට බදින්න විතරයි තියෙන්නේ. එතකොට මට පහසුයි. නැත්නම් උදේට මේ දේවල් කරගන්න හිටියොත් ගොඩක වෙලාවට දෙන්න බැරුව යනවා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. මොකද පොඩි බබෙක් එක්ක කරනකොට ඇත්තටම ඒකට විතරක්ම අවධානය දෙන්නත් බැහැ. ඒ නිසා මම කලින් සූදානම් වෙනවා ඒ විදියට. දැන් ඉතින් පාන් වල වටේ වාටි ටික කපන්න තමයි හදන්නේ. මේ ගම් අතර ප්‍රශ්න හින්දා ඉතින් මම වෙනදට පාන් ගන්න ෂොප් එක අද නැහැ. ඉතින් මේ වෙන තැනකින් ගත්තේ. අද පාන් නම් අර හොඳ ෆිනිෂ් එකක් තිබුණේ නැහැ. ඉතින් දැන් මේ උදේ යාළුවනේ ඉතින් මේ ඕඩර් එක තිබුණ දවසේ උදේ දැන් මම මේ රෝල්ස් ටික කට්ලට් ටික එහෙම බෙද ගන්නවා. අටමාරට දෙන්න තියෙන්නේ. මම ඒ උනට ඔළුවේ තියාගන්නේ 8 කියලා. පැය භාගයක් කලින් මම කොහොමත් ඕඩර් එක රෙඩි කරනවා. මොකද අපි මේ වගේ බිස්නස් එකක් කරනකොට ඇත්තටම ටයිම් එක මාර වැදගත්. එයාලා ඉල්ලන ටයිම් එකට අනිවාර්යයෙන් අපි මේ කැම ටික රෙඩි කරන්න ඕනේ. මොකද ෆන්ක්ෂන් වලටනේ මේවා ඉල්ලන්නේ. ඉතින් ඒ නිසා එතකොට වෙලාවට දුන්නාම අපිට ආයෙත් ඒ ඕඩර් එක හම්බ වෙනවා. ඉතින් මම සෑන්ඩ්විච් බටර් එකට දාගන්නේ අද දැන් මේ සැමනුයි ඇස්ට්‍රයි ලුණු පොඩි ලුණු ටිකක් චොප් කරලා දානවා. අමු මිරිස් චොප් කරලා දානවා. ලුණු කුඩු ගම්මිරිස් කුඩු දාලා ඒකත් බ්ලෙන්ඩ් කරගන්නවා යාළුවනේ. මම ආයෙ චීස් දානවා. චීස් කෑලි හැපි කව් එකෙන් දානවා. එතකොට ඉතින් ඇත්තටම රසයි. දැන් මේ මගේ ලොගෝ එක අලවපු පැක්ස් ටිකට දැන් මම මේ කෑම ටික දා ගන්නවා. සෑන්ඩ්විච් ටික ඔය විදිහට දැම්මා. මෙතන මේසේ ඉඩමදී ඉතින් දෙසරකට තමයි මම මේ පැක්ස් වලට දාගන්නේ. තාම පුතා නිදි. නැත්නම් එයත් එක්ක ඉතින් ටිකක් අමාරුයි කරගන්න. ඔය විදිහට ඉතින් කෑම ටික දා ගන්නවා. මේ වගේදී වැඩ කරනකොට ඇත්තටම ඉතින් පිරිසිදුකම නම් හරිම වැදගත් වෙනවා. ඉතින් මම ඒ දේ නම් හරියටම බලලා කරනවා. ඉතින් කල්පනාවෙන් බොක්ස් වහන්න කලිනුත් මම චෙක් කරනවා බොක්ස් ඇතුළ. ඉතින් ওই විදිහට දැන් මොන අපේ පුතත් නැගිටලා ඇවිල්ලා දැන් මට මෙයා උදව් කරනවා. මේක බොක්ස් එකට තියාගන්න බොක්ස් වලට. මේ විදිහට ඉතින් බොක්ස් දෙකකට මම කැම ටික පැක් කරා. ඉතින් ওই විදිහට යාළුවනේ ඕඩර් එක කරගත්තා. දැන් වෙලාව කොහොමත් මේ බොක්ස් එකට දානකොට වෙලාව 8ට විනාඩි 10ක් වගේ තිබුණා. එතකොට මම 8 වෙනකොට වගේ ටික රෙඩි කරගත්තා. ඉතින් බලන්නකෝ තව පුංචි වැඩක් මම කරා. ඉතින් මම ඒකත් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. මේ දවස්වලදී YouTube එකේ හැමෝම මේ දේ කරනවා. ඇත්තටම මමත් YouTube channel එකකින් දැකලා තමයි මේක කරන්න ගත්තේ. ඉතින් මේ විදිහට මමත් මේ box එකක් හදලා සල්ලි ඉතුරු කරගත්තා මගේ orders වලින් එහෙම. ඉතින් අද හවස අපි මමයි පුතයි යන්න හදන ටවුන් එකට. මේ සැරේ නම් ක්‍රිස්මස් එක එහෙම ලොකුවට සෙලිබ්‍රේට් කරන්න අදහසක් නැහැ ඇත්තටම. මොකද අපේ රටේ වෙච්ච ව්‍යසනයත් එක්ක ඇත්තටම හිත හදාගන්න බෑ එහෙම කරන්න. ඉතින් දැන් ඉස්කෝලේට අලුත් අවුරුද්දට ඕන බඩු ටික ගන්න තමයි පුතයි මායි ගියේ. ඔයාලට අවුරුදු වගේම තමයි යාළුවනේ. ඉතින් අපි ක්‍රිස්මස් එකට අම්මලා තාත්තලාට නෑදෑයන්ට ඉතින් පොඩි ගිෆ්ට් දෙනවා. ඉතින් ඒ ටිකත් අරගෙන පුතාගේ අවශ්‍ය බඩුත් අරගෙන ඉතින් අපි දෙන්න දැන් ওই ගෙදර ආවා. ඉතින් මගේ එදා දවසේ ওই වගේ තමයි ගත වුණේ. ඉතින් යාළුවනේ ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව බලන්න එන්නම්. ඔයාලා හැමෝටම පරිස්සමින් සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම ජේසුස් පිහිටයි ආදරේ ගොඩාක්.